හරි. ඊළඟට අපිට තියෙන්නේ අපි සිතියමේ දැන් දිශාගත කරගත්තට පස්සේ අපි බලමු සිතියමේ කරන්න පුළුවන් දේවල්. එකක් තමයි අපිට ස්ථාන දෙකක් අතර දුර මනින්න පුළුවන්. එතකොට ඒකට දිශාගත කිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් අපි දිශාගත කරගෙන ඒක කරගන්නේ මොකද බේසිකලි පළවෙනිට සාමාන්‍යයෙන් කරන්නේ සිතියම දිශාගත කරන එක. එතකොට අපි ගත්තාම දුර මනින ආකාරය පුළුවන් කෙලින් දුර නැත්නම් ගුවන් දුර මනින්න පුළුවන්. ඒ කියන්නේ විස්ථාපනය මනින්න පුළුවන් තැන් දෙකක් අතර. එහෙම නැත්නම් වක්‍ර දුර කියන්නේ අපි මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා නම් කොහොමද මනින්නේ කියලා. හරි. අපි දැන් මෙතන උදාහරණයක් විදිහට අපි ගමු මෙතන මේ හන්දි දෙකක් අතර තුනක් තමයි අපි දැන් මනින්න යන්නේ. එතකොට මෙතන තියෙනවා හැදැනිය හන්දිය කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මැදවැල හන්දිය කියලා. හරි. එතකොට අපි මේකේ ගුවන් දුර ගත්තොත් අපි ඇත්තෙන්ම කෙලින්ම තියෙන දුර අපිට ඒක රූලක් අඩි රූලක් හරි කෝටු කැලක් හරි පාවිච්චි කරලා මනින්නත් පුළුවන්. කඩදාසි කොලයක් පාවිච්චි කරලා මනින්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ගාව කොම්පස් එකක් තියෙනවා. මේ කොම්පස් එකේ තියෙන ආරක්ෂිත රැහන් පාවිච්චි කරලා මනින්නත් පුළුවන්. ඉතින් ඒක ඉතාමත්ම ලේසි. අපි කරන්නේ මෙන්න හැදැනිය හන්දියට එක තුඩක් තියා ගන්නවා. මෙතන මැදවල හන්දියට අනිත් තුඩ තියලා ඒ දෙක අල්ලගෙන මෙන්න මේ දුර තමයි දැන් අදාළ දුර. එතකොට ඒක මනින්නේ අපිට පුළුවන් මෙන්න මේ අපි අපේ ලීනියර් ස්කේල් එකක් තියෙනවා. ඒ ලීනියර් ස්කේල් එකේ බිඳුවේ තියෙනවා එක කොනක්. ඊට පස්සේ ඒකේ ලීනියර් ස්කේල් එක කිලෝමීටර් 3යි එක පැත්තකට තියෙන අනිත් පැත්තේ කිලෝමීටරයක් තියෙනවා ක්‍රමාංකණය කරලා. ඊට පස්සේ මේ කිලෝමීටර් 3යි 3ෙන් අල්ලගත්තා. ඊට පස්සේ බලනවා තව කිලෝමීටරයට වඩා ප්‍රමාණයක් තියෙනවා නම් ඒකත් මේ පැත්තෙන් මැනගත්තා. දැන් කිලෝමීටර් 4යි. ඊට පස්සේ මේ පොඩි කෑල්ල කොටස් ටික අපි අනිත් පැත්තට තියලා බිඳුවෙන් අනිත් පැත්තට මැනලා බලනවා කීයක් අහු වෙනවද කියලා. දැන් මේක ගත්තොත් කෑලි 3යි. ඒ කියන්නේ මීටර් 300යි. එතකොට කිලෝමීටර් 4යි මීටර් 300ක් තියෙනවා ගුවන් දුර මෙන්න මේ හැදැනී හන්දිය නම් මැදවල හන්දියට. එතකොට සිතේමේම print කරලා තියෙනවා මේ linear scale එක. එතකොට ඒකේ ඔයාලට බැලුවහම පේනවා ඇති බිඳුව තියෙනවා දකුණු පැත්තට යද්දී කිලෝමීටර් 3 දක්වා මාක් කරලා තියෙනවා. බිඳුවේ වම් පැත්තට යද්දී 1 කිලෝමීටරයක් මාක් කරලා තියෙනවා. ඒකේ කොටස් 10කට ඒ කිලෝමීටරය කඩලා තියෙනවා. ඒ කියන්නේ මීටර් 100 කොටස්. එතකොට අපි තැන් දෙකක දුර මනිනවා නම් අපි හිතමු අපි ලණුවකින් මන්නවා කියලා. කිලෝමීටරයට වඩා වැඩි කොටසක් තියෙනවා නම් ඒක මේ බිඳුව එක කොනක් තියලා අනිත් පැත්තට ඇදගෙන යන්න පුළුවන්. කිලෝමීටරට වඩා අඩු කොටසක් එනකම්ම දිගටම කෑලි මනින්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු අන්තිමට ඉතුරු වෙන කිලෝමීටරට අඩු ප්‍රමාණයක් කියලා. ඒක බිඳුවෙන් අනිත් පැත්තට තියලා මීටර් 100 කොටස් කීයක් තියෙනවද කියලා මැනලා අපිට ගන්න පුළුවන් කිලෝමීටර් මෙච්චර ප්‍රමාණයක් සහ මීටර් 100 කෑලි කොච්චරක් තියෙනවද කියලා ගන්න පුළුවන්. එහෙම තමයි මේ ස්කේල් එක අපි පාවිච්චි කරන්නේ දුරක් මනින්න. එතකොට අපිට අවශ්‍ය වුණොත් කොම්පස් එකෙන් උනත් දැන් කොම්පස් එකේ මෙතන තියෙනවා මේ සෙන්ටිමීටර් වලින් ප්‍රමාණකණය කරපු දාරයක් තියෙනවා. ඒ දාරේ උනත් පාවිච්චි කරන්න පුළුවන් ඍජු දුරක් මනිද්දී. ඒ තමයි පහසුයි. කෙලින්ම අපිට මේ මිලිමීටර් නැත්නම් මේ සෙන්ටිමීටර් බිඳුවේ ඉඳන් කෙලින්ම අපිට ඕන තැනට මෙහෙම තිබ්බනම් අපි හිතමු මෙතන සෙන්ටිමීටර් 4යි කියලා. ඒ කියන්නේ කිලෝමීටර් 2ක දුරක් තමයි තියෙන්නේ. එතකොට අපිට ඍජු දුරක් මනින්න අවශ්‍ය වෙන්නේ මොන වගේ වෙලාවකද කියලා බැලුවොත් එහෙම අපි ගුවනින් යන්නේ නැහනේ. අපි තුම අපි කැලේ කියන්නේ අඩිපාරක් නැහැ. එතකොට අපි තැන් දෙකක් අතර ගමන් කරද්දී අපිට ඇත්තෙන්ම පාරක් වැඩක් නැහැ. අපි යන්නේ ඒ තැනට කෙලින්ම කැලේ කඩාගෙන යනවා. එතකොට තියෙන දුර මැන ගන්න වගේ තමයි අපිට ඍජු දුර අවශ්‍ය වෙන්නේ. එතකොට අපි මාර්ගයක ගමන් කරනවා. අඩිපාරක් වෙන්න පුළුවන්, තාර පාරක් වෙන මහා මාර්ගයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක දුර මනින්න තමයි අපි මේ වක්‍ර දුර මැනීමේ ක්‍රමය පාවිච්චි කරන්නේ. එතකොට ඒකටත් අපිට පුළුවන් කොලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අද දින මම උගන්වන්න යන්නේ මෙන්න මේ කෝඩ් එක නැත්නම් මේ ලණුවක් ආධාරයෙන් කොහොමද වක්‍ර දුර මනින්නේ කියලා. ඊටාමත්ම පහසුයි. අපි කරලා බලමු ඒක කොහොමද කරන්න කියලා. හරි. දැන් අපි කලින් තැන් දෙකම ගමු. අපි හැදෙනී හන්දිය ගත්තා, මෙතන මැදවල හන්දිය ගත්තා. එතකොට මේක ගොඩක් පාර ගත්තාම ලොකු වංගු නෑ. ඒ වුණාට ගුවන් දුරට වඩා යම් වෙනස්කම් තියෙනවා පාරෙන් යද්දී. හරි. එතකොට අපි කරන්නේ අර වගේම හැදෙනී හන්දියේ අපි තියෙනවා එක ලණුවේ එක කැල්ලක් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ කෝඩ් එක නැත්තම් මේ ලණුව දැන් කලින් කරේ කෙලින්ම කිසිම ඇදයක් නැතුව මැදවලට මෙන්න මේ ආකාරයට ඇද්දා. දැන් කරන්නේ අපි පාර දිගේ මේක ලේ කරනවා. මේක මෙතනින් අල්ලගෙන අනිත් ටික අපි මෙන්න මේ ආකාරයෙන් නම පාර දිගේ අපි ලේ කරලා ගන්නවා. දැන් මෙන්න මේ කොටස තමයි පාර දිගේ ලේ කරාම එන ප්‍රමාණය. අපි ඒක ආයෙ තියලා බලන්න පුළුවන්. අර කලින් කරා වගේම මෙන්න මේ ස්කේල් එක. එතකොට මෙතන එනවා බිඳුවේ සිට 3යි
ඊට පස්සේ නැවත මෙතනට ගත්තහම බිඳුවේ සිට කිලෝමීටර් 2ක් එනවා. එතකොට දැන් කිලෝමීටර් 5යි. ඊට පස්සේ මේ පොඩි කොටසක් තියෙනවා. මේක මේ පැත්තට ගත්තහම මීටර 200ක් වගේ තියෙනවා. එතකොට කලින් අපි මැදනම 4යි 300ක් ආවා. පාර දිගලේ කරාම 5යි 200ක් ආවා. එතකොට පොඩි වෙනසක් තියෙනවා. කිලෝමීටර් නැත්නම් මීටර් 900ක වගේ වෙනසක් තියෙනවා. පාරෙන් යදි සහ ගුවන් දුර අතර දුරවල් වල වෙනස. හරි. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේකේ පරිමාණය. මේකේ පරිමාණය තියෙන්නේ 1.50000. 1.50000 කියන්නේ සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 50000ක්. එතකොට සෙන්ටිමීටර් 50000ක් කියන්නේ කිලෝමීටර් භාගයක්. එතකොට මේ මැප් එකේ සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර් භාගයක් තමයි පෙන්වන්නේ. එතකොට මැප් එකේ සෙන්ටිමීටර් දෙකකින් තමයි සැබෑ භූමියේ කිලෝමීටර් එකක් පෙන්වන්නේ. එතකොට ඒක මතක තියාගත්තා නම් හරි. මම ඒකයි කලින් කිව්වේ ඍජු දුර මනිද්දී අපි මෙතන අපි හිතමු අපි මැන්න කියලා. එකේ සිට මෙන්න මෙතන කිලෝමීටර් සෙන්ටිමීටර් 4ක් ආවා කියන්නේ සැබෑ භූමිය නම් ඒක කිලෝමීටර් 2ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 50000ක් පෙන්නනවා. සෙන්ටිමීටර් දෙකකින් කිලෝමීටර් එකක් නැත්තම් මීටර් 1000ක් පෙන්නනවා. එතකොට අපි තවත් වැදගත් කරුණු කීපයක් තියෙන මෙන්න මේ මැප් එකක් සහ කොම්පස් එකක් භාවිතා කර යද්දී සැලකිලිමත් විය යුතු කරුණු. එකක් තමයි මැප් එකක් ලේ කරද්දී අනිවාර්යෙන් ෆ්ලැට් ග්‍රවුන්ඩ් එකක නැත්තම් ෆ්ලැට් සර්ෆස් එකක තමයි ලේ කරන්න ඕනේ. කන්දක නැත්තම් ඇලේට අපි තියාගෙන මැප් එකක් යූස් කරන්නේ කොම්පස් එකක් එක්ක පාවිච්චි කරද්දී විශේෂයෙන් මේ කියන්නේ අපිට මැප් එකක් පත්තරයක් බලනවා වගේ බලන්න පුළුවන්. ඒත් අපි කොම්පස් එකක් එක්ක ඒක ඔරියන්ටේට් කරලා දිශාගත බෙයරින් එකක් වගේ ගද්දී අපි මැප් එක ෆ්ලැට් සර්ෆස් එකට අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඒකට කොම්පස් එකත් ඒ වගේමයි කොම්පස් එකක් පාවිච්චි කරද්දී කොම්පස් එක කවදාවත් මේ ආකාරයට අල්ලගන්නේ කොම්පස් එක ෆ්ලැට් සර්ෆස් එකක තමයි තියාගන්නේ. අතේ තියාගත්තත් පොළොවට සමාන්තරව තමයි කොම්පස් එක අපි තියාගන්න ඕනේ හැම වෙලේම.